තමුන්නාසලා දන්න මේ ගම්පහ මීරිගම කඩවත අධිවේගයේ කොටස චීන එක්සිම් බැංකුවේ ණය දුන්නා. චීන සමාගමක් හදා හිටියා. අපි ණය ගෙවන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඉතුරු කොටස ණය දෙන එක නතර කරා. කොන්ත්‍රාත් සමාගමට අපි නිසි පරිදි ගෙවන්න බැරි වුණා. අද ඒකේ බීම් කඩාගෙන වැටෙනවා. යකඩ දිරමින් තියෙනවා. මතකද? අර తాවකාලික හදපු පාර තැන තැන කපලා තියෙනවා. විශාල විනාශයක් වෙලා තියෙනවා. අපිට නිසි පරිදි කොන්ත්‍රාත් කරුවට මුදල් ගෙවන්න නොහැකි වීම මත දවසකට ලක්ෂ 216ක් අපිට අද වන්දි ගෙවන්න වෙලා තියෙනවා. දැනට ඒගොල්ලන් ගැස්සෙමින්. දවසට ලක්ෂ 216. අද ඉවර වෙනකොට අද ලක්ෂ 216ක් ගෙවන්න. හෙට තව ගෙවන්න ඕන. මේ විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඇයි? රටක් කඩා වැටෙනවම ඒ කොන්ත්‍රාත් කරුවන් දාලා යනවා. ණය දීපු ආයතන දාලා යනවා. නැවත චීන රජය එම ව්‍යාපෘති ආරම්භ කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? රටේ ආර්ථික ස්ථාවර බවට පත් කරා. පළවෙනි අභියෝගය තිබුණා අපිට එතෙන්ට. මට මතකයි අපි බලය ගන්නකොට කිව්වා මාස 3න් වැටෙනවා. ඊට පස්සේ ඒක 6 දක්වා කල් දැම්මා. ඊට පස්සේ මම දැක්ක පහුගිය කාලේ ලියන්න පටන් ගත්තා. මොකද්ද මේ? කියන්න පටන් ගත්තා මේ මාර්තු වල වැටෙනවා. දැන් කියන ඔක්තෝබර් වැටෙනවා කියලා. 4 ගාතෙන් වැටිලා. හරිද? දැන් කියන ඔක්තෝබර් වල වැටෙනවා. මම දැක්ක තව හිටපු ජනාධිපතිවරයා කියන අපි මේ අපි වාහනේ ගිහිල්ලා හප්ප ගත්තලු. එතුමා අල්ලස් කොමිසමෙන් හප්පගෙන තියෙන්නේ කොහොමද? බලන්න. ඔව් බලන්න. මෙහෙම මේ කියන්නේ. මතක තියාගන්න. අර ඇමරිකන් එක්සත් ජනපදයේ ඔවුන්ගේ දේශපාලන ආර්ථික හේතු මත විශේෂ බද්දක් පැනෙවුවා. ඒ බද්ද පනවනකොට මම හිතන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ඒ ආර්ථික පිළිබඳව උට උපදෙස් දෙන න්‍යායකයන් බොහොම සතුටු වෙන්නේ නැති. අලුත් බද්දක් පනවනවා අපේ රට ගොඩ ගන්න. මම හිතන ඊටත් වඩා වැඩියෙන් සතුටු වුණා රට ලංකාවේ අනිත් පැත්තේ යන්නේ. ඔන්න වැටේ දැන් වැටුණා ෆැක්ටරි වැහෙනවා. නේද? දැන් ඒක මාස 3කට කල් දාලා තියෙනවා. මේ වන විටත් අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජනපදයට ගිහිල්ලා තියෙනවා. තව දැන් මේ වෙලාව වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අපි උත්සාහ කරන අපේ රටේ ආර්ථිකයට හිතකර පරිදි මේ ප්‍රශ්නේ විසඳගන්න. ඒ වගේම ඕනෑම රටක් ඕනෑම වෙලාවක ඇති කරන ආර්ථික සුලියකින් අපේ රටට අවම හානියක් වෙන ආකාරයෙන් ආර්ථික සැලසුම් අපි හදාගන්න ඕන. නැත්නම් කොහේ හරි යුද්ධයක් පටන් ගන්නකොට අපේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙනවා. යම් රාජ්‍යයක් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනකොට අපේ ආර්ථිකය කඩා වැටෙනවා නම් මං කියන හානියක් නොවී තිබෙන්නේ. හැබැයි බිඳ වැටෙනවා නම් ඒක රටක ආර්ථිකයක සුබදායි තත්වයක් නෙවෙයි.